කොන්චිවා ඔකට එක්කෙන් ජපානිස්සර YouTube චැනල එකත් එක් ජපානි වාහන පතිනයට තමයි අද වීඩික ගන්න කියලා හිතුවේ හැමෝම කැමති වාහනයක් කරම් පදින්න ලංකායෙන් අපගම අනිවාරෙන් ගොඩක් අයි කරන්න කොමරි වාහනයක් කරගන්න එක කියක් කරදීල පොඩි ගානක හරිගමන්නේ හොඳ වාහනයක් පතිය තමයි හැමෝම් බලන්නේ රයිට ජපානි වාහන සෑහන ලාබයි ඒකින්ද වාලත් අනිවාරෙන් වාහනය කරම් පදින්න ඉසර වාහන කරනම් පදින්න ඉන්නවන වාල් තමයි මේ වීඩියෝ එක රයිටවා දන්න වාහන ගත්තම් පස්සේ වාහන ගත් වගේ නෙබේ ඉස්සරටන හදිසි අවස්ථාවල් තියෙනවා අපි තුුණු ටයරගේ පැච්ච එකක් යන එමනත්තන් ඉංජින්නගේ ට්‍රවල් එකක් වෙන යිස්වලට වාහන හිරවෙන පෙට්‍රල් නැතුව නවදින ඔයගේ ගොඩක් ගොඩ ප්‍රශ්න තියෙන පුළුවන් ඒත් මේ ප්‍රශ්නට විසදුමක් තමයි අද මම ගේන්න කියලා හිතුවේ රයිට මේ විඩියකත කතා කරන්න හදන්නේ ජැ් එකෙන් දෙන ජැ් මෙම්බශිප් කාඩ් එක රයිට මේ ජF එමනතන් ජැ් එකෙන් වාට දීලා තියෙන මෙම්බශිප් කාඩ් එකක් අවුද්ධකටගෙන් හයදක්වය ගානකට කට පුළුවන් මේ ජැ් එකේ මෙම්බ කෙනෙක් වෙන්න මේක මෙම්බ කෙනෙක් වුණා මොනවද හම්බෙන්නේ කියලා කිව්වොත් හදිසියකින් හදිසි අවස්ථාවක පැච් එකක් ගියා. ඔයාලට පැච් එකක් දාගන්න බැරි අවස්ථාවක් තිබ්බොත් මෙයාලා ඔයාලට ඇවිල්ලා පැච් එක දාලා දෙනවා. පැච් එක දාගන්න බැරි වුණොත් ළඟම තියෙන ටයර් ස්ටේෂන් එකට ඔය කට්ටිය වාහනේ ටෝ ට්‍රක් එකකින් වෙලා අරන් යනවා. ඒත් එක්කම ඔය කට්ටිය හදිසියක ඔය ට්‍රිප් එක කරන ගමන් පෙට්‍රල් ඉවරට වාහනේ නැවතුණා. මේ වගේ අවස්ථාවක ඔය කට්ටියට පෙට්‍රල් ගහලා දෙන්න හිතන් ඒ කට්ටිය එනවා. ඉන්ජින් ට්‍රබල් එකක් අයිස්වලට වාහන හිර වෙලා මේ වගේ ඕනම ප්‍රශ්නයකට මේ කට්ටිය ඇවිල්ලා ඔයාලට උදව් කරනවා කිසිම charge එකක් නැතුව. රයිට මේ යෙන් 6000 ඇතුළේ මේ ඔක්කොම ඇතුළත් වෙලා තියෙන්නේ හැම අවුරුද්දකටම යෙන් 6000 ගන්න තමයි ඔයාලට කියවන්න තියෙන්නේ ඒ විදිහට ඔය ගාඩට මේ ජැෆ් එකේ membership card එක ගන්න පුළුවන් රයිට් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද මේ ජැෆ් membership card එක register වෙන්නේ කියලා මම step by step website එකට ගිහලා කොහොමද register වෙන්නේ කියලා වීඩියෝ එකක් හදලා තියෙන්නේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලාගෙන අනිවාර්යෙන් ඒ ජැෆ් card එකට register වෙන්න රයිට් අපි ගිහලා බලමු කොහොමද ජැෆ් card එකට register වෙන්නේ කියලා රයිට ඕනම බ්‍රවසයකින් Google එකට ගිහිල්ලා ඔය කට්ටිය සර්ච් කරන්න ජැෆ් රෝඩ් සර්විස් කියලා මෙන්න මේ මං ගහලා තියෙන විදිහට JAF රෝඩ් සර්විස් කියලා සර්ච් කරන්න එතකොට උඩින්ම සාමාන්‍යයෙන් ස්පොන්සර්ස් ඇඩ් වලත් එනවා ස්පොන්සර් කරපු නැති ඇඩ්ස් වලත් කොහොමද ජැෆ් එක උඩින්ම එනවා jaf.or.jp කියලා ඔයාලට පේන වෙබ්සයිට් එකක් තියෙනවා මේක තමයි ජැෆ් එකේ වෙබ්සයිට් එක මේක ක්ලික් කරන්න මේක ක්ලික් කරාන් පස්සේ පහළට ගියාන් පස්සේ ඔය කට්ටිය තියෙනවා මේ ජැෆ් එකකින් මොනවගේ සර්විසස් ලබා දෙන්නේ කියලා මේ ජැෆ් මෙම්බර්ෂිප් එක ලබා ගන්න ඔය කට්ටිය පේනවා පල්ලෙහා දීලා තියෙනවා ගාණක් yen 2000 plus yen 4000ක් අවුරුද්දෙන් ගන්න ඒ ටික ඔක්කොම එකතු වෙනවා yen 6000ක ගාණක් තමයි ඔය කට්ටියට පළවෙනි පාර charge වෙන්නේ රයිට් ඊට පස්සේ මෙයාලගේ presents වගේක් තියෙනවා point present වගේක් වගේ එක එක දැන්ට යන campaigns ටික අපෙන් ඉන්නලා තියෙනවා ඊට පස්සේ පහළට ගියාන් පස්සේ ඔයාලට පේනවා මොන වගේ සර්විසස්ද මෙයාලගේ ජැෆ් මෙම්බර්ෂිප් එක register වුණාන් පස්සේ ලබා ගන්න පුළුවන් කියලා රයිට බහල වියම්මස මෙ මේ වගේ සවිසි වට තිනවා බැට්‍රික ඩෙඩ්ඩුනොත් ටයගේ පංචක කියවොත් ඔය කට්ටියගේ පෙට්‍රල් ඉවරල වාහන නැවතුනොත් එම නැත කටිය ටෝ කරගන්න ඕන්නන් වාහනි අයිස්වල් හිරවෙලා තියෙනවන ඉංජින් ටබල් එකක් නගේ වගේ මේ සවිසක්ම නිකං ඔයකට ලබාගන්න පුළුවන් එහැප දකුණු පැති සයිඩ්ඩකින් වට දාලා තිනවා මේවට සාමාන්‍ය යන වියදම ඔයකට ජැෆ්ක නැතුව වෙනම එලියෙන් කරගන්න යොත් මෙන මේ වගේ බියදමක් සාමානින් පිට කයිශයකින් යනවා රයිට මේ තැමිලි පාට බට්නි කලික් කරන්න ලිකන පස රජිස්ටේෂන එක පටන්ගන්න රජිස්ටේෂන පටන්ගන්න මේ වගේ පේජක් කෙනවා ටික් එක දාන්න ඉට පස රතු පාටි මෝස් කොමික බට්න එකක් තියෙන මෙන්න මේක කලික් කරන්න තියෙන්නේ රයිට් ඊළඟට අපි නම දාගෙන යන්න තියෙන්නේ මෙතන ඔය කට්ටියගේ ඩීටේල්ස් ටික හරියට දාන්න මෙතන ක්‍රෙඩිට් කාඩ්ස් දානවා වගේම තමයි අත්‍තරම ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි තමයි ජපානයේ පාවිච්චි කරන්නේ ඒකත් අනිත් පැත්තට තමයි ලියන්න ඕනේ කියන්නේ ලාස්ට් නේම් එකයි ෆස්ට් නේම් එකයි නම් දෙකක් විතරක් යූස් කරලා මේ කාඩ් එක හදාගන්න ඉනිශල්ස් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ නම එහෙම ලොකුට බලපන්න මොකද ජැෆ් එක මෙම්බර්ෂිප් අයිඩ එකෙන් තමයි කට්ටිය මඳුනගන්න ඒකින්ද ගටේ නම ෆස් නේම් එකයි ලාස් නේම් එක අනිත් පැත්තරව ලාස් නේම් එකයි ෆස් නේම් එකයි මෙතන ගහගෙන යන්න උඩම ඔය කටට ගහන තියෙන ඉංග්‍රීසි වලින් රෝමාජි වලින් ඉංග්‍රීසි අකුරු එක ටයිප් කරන්න දෙවෙනි ඔය කටට ගහන්න තියෙන්නේ කතකනා වලින් රයිට් කතකන වලින් එන්ටර් කරගෙන යන්න ඒ විදිහටම ලාස් නේම් ෆස් නේම් එක හරියටම එන්ටර් කරගෙන යන්න මේ විදිහට එන්ටර් කරගෙන ගියාම පස්සේ ඔයාලට පේන දකුණු පැත්තේ රෝමාජි වලින් එන්ටර් කරන්න කියලා වෙනම බොක්ස් එකක් ඔයාලට දීලා තියෙනවා. මෙන්න මේ drop down box එක ඔබන්න මේ drop down box එක එමුවම පස්සේ මෙතන ඔයාලට පේනවා ඇත්තටම first name last name තමයි එන්ටර් කරන්න තියෙන්නේ. මේක ඉංග්‍රීසි වලින් ඔයගොල්ලෝ නම ලියන විදිහට සාමාන්‍ය කොහොමද ලියන්නේ කියලා මේ විදිහට එන්ටර් කරගන්න තියෙන්නේ. රයිට් නම එන්ටර් කරන්න එන්ටර් කරාන් පස්සේ ඊළඟට ඔයගොල්ලෝ තියෙනවා sex එක select කරන්න male ද female ද කියලා ඊට පස්සේ ඔයගොල්ලෝ සෙන්නෙන් ගප්පි එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ date of birth එක select කරන්න තියෙනවා මේක හේසේ වලින් තියෙන්නේ ඔයගොල්ලෝ හේසේ රේවා ඒක හරියට බලලා ඔයගොල්ලෝට අදාළ වෙන එක මෙතන එන්ටර් කරන්න රයිට් එන්ටර් කරාන් පස්සේ ඊළඟට තියෙන ඔයගොල්ලෝගේ postal code එක දැනට ඉන්න ඇඩ්‍රස් එකේ postal code එක එන්ටර් කරන්න මොකද කාඩ් එක post එකේ තමයි ඔයාලගේ ගෙදරට එන්නේ
හරිට පොස්ටල් කෝඩ් එක ගහන්න ගැහුවන් පස්සේ ඔය කට්ටියගේ ඇඩ්‍රස් එක මෙන්න මේ විදිට භාගයක් වෙනකං ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මොන චෝම එක නන්ද කියන ටික සහ මොන රූම් නම්බ එකේද කියන ඩීටේල්ස් ටික ඔය කට්ටිය එන්ටර් කරගන්න ඕනේ. රයිට් ඔයාලා මේ ඩීටේල්ස් ටික එන්ටර් කරගත්තාන් පස්සේ ඊළඟට තියෙන්නේ මොකක්ද ඔය කට්ටිය දෙන ෆෝන් නම්බර එක කියලා. ලෑන් ෆෝන් එක ඔෆිස් ෆෝන් නම්බර එක නැත්නම් හෑන්ඩ් ෆෝන් නම්බර එක මොබයිල් නම්බර එක කියලා තමයි සිලෙක්ට් කරගන්න තියෙන්නේ. පළවෙනි ඔප්ෂන් එක ඇවිල්ලා මොබයිල් ඔප්ෂන් එක පළවෙනි එක ඒ විදිහටම සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒක ඒ විදිහටම තියන්න. තියලා ඔයාලගේ මොබයිල් නම්බර මෙතන එන්ටර් කරන්න. පළවෙනි නම්බර්ස් තුන ඊට පස්සේ හතර ඒ විදිහට එන්ටර් කරන්න. එන්ටර් කරලා ඉවරලා ඊමේල් ඇඩ්‍රස් එක එන්ටර් කරලා ඔය කට්ටියට නෙක්ස්ට් බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. නෙක්ස්ට් බටන් එක ක්ලික් කරාම පස්සේ මෙන්න මේ විදිහට ඔය කට්ටියගේ ඩීටේල්ස් ටික මෙතන පෙන්නනවා කන්ෆර්ම් කරලා. ඒටික ප්‍රශ්නයක් නැත්නම් ආයෙත් තැඹිලි පාට බටන් එක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාම පස්සේ ඊළඟට ඔය කට්ටිය යන්නේ පේමන්ට් ඔප්ෂන් එකට. රයිට් අපි කියලා බලමු පේමන්ට් ඔප්ෂන් එක මොන වගේද කියලා. මෙන්න මේ විදිහට ඔය කට්ටියට ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න. එහෙම නැත්නම් ඩොකොමෝ එකේ ඩී බරයි තියෙනවා නම් ඩී බරයි එකෙන් ගෙවන්නත් පුළුවන්. රයිට් මේ ඔප්ෂන්ස් දෙක විතරයි මෙයාලා දීලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔය කට්ටියගේ ඩෙබිට් කාඩ් එකක් තියෙනවා නම් ඔය කට්ටියගේ බැංක් එකේ මේ ඩෙබිට් කාඩ් එක යූස් කරලා පේමන්ට්ස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය කට්ටිය ඩොකොමෝ එකක් නම් පාවිච්චි කරන්නේ කලින් කිව්වා වගේ ඩී බරයි එක යූස් කරලා ඔයාලට ගෙවාගෙන යන්න පුළුවන්. රයිට් උතන පේනවා ගාණ දාලා තිනවා yen 6000ක්. ඒකින් අද මේක දාන දවසේ ඉඳන් අවුරුද්දක් මෙන්න මේක වැලිඩ්. මේ කාඩ් එක වැලිඩ් අවුරුද්දක්. ඊට පස්සේ ඉඳන් ආපහු ඊළඟ අවුරුද්ද ඔය කට්ටිය දාන කාඩ් එකකින් මේ පේමන්ට් එක කරන්න ආයෙමත් ඔටෝ කැපෙනවා. කැපුණ නැත්නම් ඔය කට්ටියට පේමන්ට් ඔප්ෂන් එකක් ස්ලිප් එකක් ඔයාලගේ ගෙදරට වෙනවා කොම්බිනි එකෙන් ගෙවන්න කියලා. එහෙමත් නැත්නම් බැංක් එකෙන් පුරිගොමි කරන්න. ඒ කියන්නේ බැංක් එකෙන් ට්‍රාන්ස්ෆර් එකක් ගන්න කියලා වෙනම කොලයක් එනවා. ඒකේ අවුරුදු ඉවරන කාලෙත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන්. ඕකේ නම් ඔක්කොම ටික තැඹිලි පාට බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ මෙතන ගානත් එක්ක දවස දාලා ඔයාලා ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් මෙතන එන්ටර් කරන්න එනවා. රයිට් ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් ටික ඔක්කොම එන්ටර් කරලා ඉවරලා තැඹිලි පාට බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ ඔය කට්ටිය කාඩ් ඩීටේල්ස් ටික මෙන්න මේ විදිහට වැටලා අවුරුද්දකට ඔය කට්ටිය මේක දාන්නේ. ඔයාලගේ කාඩ් එකේ ඩීටේල්ස් ටික මේ විදිහට ස්ටාර් වැටලා තියෙනවා. මේ ටික ඔක්කොම වැටුණාන් පස්සේ තැඹිලි පාට බටන් එක ක්ලික් කරලා ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. රයිට් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔය කට්ටිය කාඩ් එක චෙක් වෙනවා. කාඩ් එකකින් ට්‍රාන්සැක්ෂන් එක කරන්න පුළුවන්ද කියලා චෙක් වෙනවා. මේක චෙක් කරලා ඉවරනම් පස්සේ ඔයාලට මේ පේමන්ට් එක සක්සස් වුණා කියලා මෙන්න මේ වගේ පේජ් එකක් එනවා. රයිට් පේමන්ට් එක සක්සස් වුණාන් පස්සේ මෙන්න මේ වගේ පේජ් එකක් තමයි එන්නේ. මෙතන ඔයාලට පේනවා ඔය කට්ටියගේ ශින්සේ බංගෝ එක මෙතන දීලා තියෙනවා. මේ කියන්නේ රිසෙප්ෂන් බංගෝ එක. ඔය කට්ටියගේ මේක ඕකේ වුණා කියලා. ඊට පස්සේ යටින් මේකේ දාලා තිනවා සති 3ක් වගේ කාලයක් ඇතුළතදී ඔය කට්ටියට කාඩ් එක ගෙදරටම ලබා ගන්න පුළුවන් පෝස්ට් එකේ තමයි එන්නේ කියලා. රයිට් මෙතනින් යට ඔක්සොම් ප්‍රොසෙස් එක ඉවරයි. මෙතනින් ආයේ ඔය පහළ තියෙනවා පේජ් කියලා නිල් පාට බටන් එකක්. මේක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ එතනින් එහාට මේක ඕකේ. රයිට් මම හිතනවා අයිඩියක් ආවා කියලා කොහොමද ජෙෆ් කාඩ් එක රෙජිස්ටර් වෙන්නේ කියලා. පොඩි ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඔය කට්ටියට මේ ප්‍රොසෙස් එක ඉවර කරගෙන ඔය කට්ටියට පුළුවන් මේ ජෙෆ් කාඩ් එක රෙජිස්ටර් වෙන්න. සති 3ක් වගේ කාලයක් ඇතුළත ඔය කට්ටියට මේ ජෙෆ් කාඩ් එක ලබා ගන්න පුළුවන්. ගෙදරටම පෝස්ට් එක එවනවා. ඒක අරගන්න. ඒක අරගෙන ඔය කට්ටියට ඕන වෙලාවක ජෙෆ් ID එක ගහලා තියෙනවා. ඒක පිටිපස්සේ නම්බර්ස් දීලා තියෙනවා. ඕනම කරදරයකට මේ නම්බර් එකට කතා කරලා ලොකේෂන් එක දෙන්න. එයාලා ඉක්මනින් ඔයාලට ඇවිල්ලා උදව් කරනවා. රයිට් මේ ජෙෆ් මෙම්බර්ෂිප් කාඩ් එක රෙජිස්ටර් වුණාම වාහන වලට තියෙන ප්‍රශ්න විතරක් නෙමෙයි. ජපානයේ ගොඩක් රෙස්ටෝරන්ට්ස් ඒ වගේ හොටෙල්ස් ඒ වගේ ගොඩක් තැන්වල මේ ජෙෆ් මෙම්බර්ෂිප්ස් තියෙන අයට ගොඩක් ඩිස්කවුන්ට්ස් තියෙනවා. ජෙෆ් වෙබ්සයිට් එකට ගිහලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මොන මොන ලොකේෂන්ස් වල ඩිස්කවුන්ට්ස් තියෙන්නේ කියලා. මේ ජෙෆ් එකේ මෙම්බර්ෂිප් එක තියෙන අයට ගොඩක් ඩිස්කවුන්ට්ස් ලබා ගන්න පුළුවන්. හොටෙල්ස් වෙන්න පුළුවන්, රෙස්ටෝරන්ට්ස් වෙන්න පුළුවන්, ඔන්සෙන් වලට වෙන්න පුළුවන්. ගොඩක් තැන්වල මේ කට්ටියගේ ජෙෆ් මෙම්බර්ෂිප් ලෝගෝ එක ගහලා තියෙනවා නම් ඔයාලට ජෙෆ් කාඩ් එක පෙන්නලා ඒ ඩිස්කවුන්ට්ස් ටික ලබා ගන්න පුළුවන්. වෙනත් අය ගන්නවට වැඩිය අඩු ප්‍රයිස් එකකට ඔයාලට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒත් එක්කම වාහනේට මොකක් හරි හදිසි අවස්ථාවක් ආවොත් ඒකටත් උදව් ගන්න පුළුවන්. yen 6000ක් වගේ පොඩි මුදලකට ඔයාලට පුළුවන් අවුරුද්දට මේ සර්විස් එක ලබා ගන්න. රයිට්. ඒකෙන් අනිවාර්යෙන් ඔය කට්ටියත් ගිහිල්ලා මේක රෙජිස්ටර් වෙන්න. ඔය කට්ටියටත් මේක ඇත්තටම හොඳ අවස්ථාවක්. ඔය කට්ටියට කිසිම බයක් නැතුව වාහනේ එලවන්න පුළුවන් වෙන්න හොඳ සර්විස් එකක් තමයි මෙයාලා ලබා දීලා තියෙන්නේ. රයිට් අද වීඩියෝ එකෙන් එච්චරයි. මොකද ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම නැත්නම් ජපාන් විස්තර Facebook page එක තියෙනවා. ඔන්ලයින් මැසේජ් එකක් දාන්න මම සපෝට් එකක් දෙන්නම්. රෙජිස්ට්‍රේෂන් link එක description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න යන්න පුළුවන්. රෙජිස්ටර් වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. පොඩි process එකක් තියෙන්නේ. රයිට් වීඩියෝ එකෙන් එච්චරයි. යන්න කලින් කියන්න කැමති තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා subscribe button එක තියෙනවා. අනිවාර්යෙන් click කරගෙන යන්න. වීඩියෝ හොඳයි කියලා නම් අනිවාර්යෙන් share කරන්න. ඒතකොට ඔය කට්ටිය යාළුවන්ටත් දැනගන්න පුළුවන් වෙන්න. රයිට් අපි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. සයනාරා.